සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාට අලුත් ඉරක් පායලා අලුත් දිනක් උදා වෙලා කුරුළු ගීත සිසිල් සුළං ඔබ අතරම හමා යමින් ස්පර්ශ කරන ඔබගේ ආදරණීය දූ දරුවන්ගේ සෞන්දර්යාත්මක හුරුබුහුටිකම් කැටි වෙච්ච ලස්සන හෝරා කීපයක ඇරඹුමට පණ පොවන්නටයි අපි දැන් සූදානම් වන්නේ. මම හිතන්නේ ලිටල් මාස්ටර් පෙරපාසල වසරේ අවසාන භාගයේ මේ සුවිශේෂී අත්දැකීම ආදරණීය දෙමාපියන්ගේ සතුට තීව්‍ර කරන සුවිශේෂී අවස්ථාවක් බවට ඉතා අලංකාරව ඉතා විචිත්‍රවත්ව ඔබ හමුවට එදා පටන් 2017 වසරේ පටන් මේ දක්වා වසරින් වසර ආදරණීය දෙමාපියන්ට ලෙන්ගතු කළා. ඉතින් අදත් අපි සූදානම් වන්නේ ඒ සොඳුරු අත්දැකීම් පිරි ආදරණීය දූ දරුවන් වේදිකාවේ සෞන්දර්යාත්මකව නැලවෙන්නා වූ ඒ ආදරණීය හුරුබුහුටිකම් ඔබ සියලු දෙනාට දෙමාපියන් වශයෙන් විඳ ගන්නට අවශ්‍ය හෝරා කීපය සනිටුහන් කරන්නටයි අපි දැන් සූදානම් වන්නේ. ඉතින් මිත්‍රවරුනි ශ්‍රී ලාංකිකයන් විදියට අපි සියලු දෙනා මේ සියලු කටයුතු සුබ කටයුතු ආරම්භයේ අපි අපගේ ආගම සිහි කර ගනිමින් මේ සියල්ල අපි ආගමානුකූලව බාර කරමින් තමයි මේ වැඩ කටයුතු වලට මුල පුරන්නේ. ඉතින් ඒ නිසා මා ඔබ සියලු දෙනාට ආරාධනය කර සිටිනවා අපි අසුන් වලින් නැගී සිටමින් අපි තම තමන්ගේ ආගම සිහි කර ගනිමින් අද මේ හෝරා කීපය ලස්සන කරන්නට අවශ්‍ය වරම් යදින්නටයි ඔබ සියලු දෙනාට මේ ඇරයුම. ස්තුතියි ඔබ සියලු දෙනාට. එසේනම් අපි සියලු දෙනා අසුන් ගමු. සෑම පිරිමියෙකුගේම දෙවන මව තම බිරිඳයි කියලා කියනවා. සෑම බිරිඳකගේම පළමු දරුවා තම ස්වාමි පුරුෂයයි කියලා කියනවා. එහෙනම් මේ දෙන්නගෙම ආදරේ සංකේතය තමයි ආදරණීය දරුදැරියන්. එසේනම් ඔවුන්ගේ ඒ ලස්සන හැඩරුව දකින්නට මේ සියලු කටයුතු ආලෝකවත් වේවා කියන ප්‍රාර්ථනාවන් එකතු කරන්නටයි අප දැන් සූදානම් වන්නේ. ඒ සඳහා පොල්තෙල් පහනේ පහන් සිලු තල්වමින් මේ අවස්ථාවට එකතු වන්නට මා ගෞරවණීයව ආරාධනය කර සිටිනවා. අපගේ විදුහල්පතිනිය හා පාසලේ දරුවන් දෙදෙනෙකුට මුල් පහන් සිලු දල්වන්නට. ඒ වගේම ඊළඟට ආරාධනය කරනවා අපගේ ප්‍රධාන පාලිකාවගේ හා අධ්‍යක්ෂතුමන්ගේ මව්වරුන් දෙපළට එන්නට කියලා පහන් දල්වන්නට. ඒ වගේම අපගේ වර්තමාන විදුහල්පතිනියගේ දෙමාපියන්ට ආරාධනය කරනවා පහන් සිලු දල්වන්නට අපත් සමග සම්බන්ධ වන්නට කියලා. ඒ වගේම අපගේ පෙරපාසල ලිටල් මාස්ටර් පෙරපාසලේ UKG LKG ගුරුතුමියන්ලා නියෝජනය කරමින් ගුරුතුමියන්ලාට ආරාධනය කරනවා එම පහන් සිලු දල්වන්නට එකතු වන්නට කියලා. ඒ වගේම අවසන් පහන් සිලු දල්වන්නට මා ඉතා ගෞරවයෙන් ආරාධනය කරනවා අපගේ මේ දරුදැරියන්ගේ ආදරණීය මවකට සහ පියෙකුට.
ස්තුතියි පහන් සිලු දල්වමින් ආදරණීය දරුදරියන්ගේ මේ සුශිෂී විවිධ ප්‍රසංගේ ආලෝකවත් කරන්නට එකතු ඔබ සෑම දෙනාට. ඉතින් අපි අහලා තියෙනවා ගතින් ඉන්නට නැතත් ලං වී සිතින් යන්නට එපා වෙන් වී කියලා නේද? හැබැයි ගතින් නැති වුණත් ඔබ දන්නවා ඔබගේ පෙර පාසලේ ප්‍රධාන පාලිකාව මේ වෙද්දී ඔවුන් විදේශගත වෙලා තමයි ඉන්නේ. නමුත් සිතින් ඔවුන් ඒ අතහැරියේ නැහැ ඔබගේ ආදරණීය දරුදැරියන්. ඒ සියලු දෙනාට සියලු කටයුතු අධීක්ෂණය කරමින් ඇය නිරතුරුවම ඇයගේ විනෝදාංශයක් විදියට අරගෙන යන මේ පෙර පාසල් ජීවිතයට ඇය සමුදීලා නැහැ. ඇය විදේශගතව සිට පවා හැම කටයුත්තක්ම අධීක්ෂණය කරමින් මේ පිටුපස යෝධ ශක්තියක් ලෙස ඇය ඉන්නවා. ඉතින් එසේනම් මීළඟට අපි සූදානම් වන්නේ එම පාලිකාවගේ පිළිගැනීමට මත්තෙන් ඔබගේ ආදරණීය දරුදැරියන් ඔබ සියලු දෙනාව ආදරයෙන් පිළිගැනීමේ අවස්ථාව වෙත යොමු වන්නට. ඇය වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඔබව අමතන අතරේ අපි සූදානම් වෙනවා අපගේ ආදරණීය දරුදැරියන්ගේ ඒ දක්ෂතාවන් හැකියාවන් කලෙලි දක්වන වේදිකාව ඔබ වෙත විවර කරන්නට. එසේනම් ආරාධනය කරනවා අපගේ සිංහල බසින් සහ ඉංග්‍රීසි බසින් ඔබ සියලු දෙනාව ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නට අපගේ දරුදැරියන් වේදිකාව තුළ සූදානම්. ඔවුන්ටයි මේ ආරාධනය ඒ පැමිණ සිටින ඔබ සියලු දෙනා ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නට. සුබෝදෑසනක් ආදරණීය දෙමව්පියනි, ආදර සහෝදර සහෝදරියනි, 2024 වසරේ ලිටල් මාර්ට් විවිධ ප්‍රසංගය නිර්බීම පැමිණි ඔබ සියලු දෙනාම ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. පුංචි අපේ නැටුම් ගෙවුම් බලා සතුටු වෙන්න. ස්තුතියි.